කෙලෙස් රැල්ලකට අහුවෙලා ඉන්න නිසා මොකක් හරි හේතුවක් සැකසෙනවා. අඩුම තරම කිව්වොත් සීතල වෙඩි නිසා නිින්දට හරි වැටෙනවා. ඕක තමයි ඇති. සිරි මහ බෝධිය වඳින්න ඔයත් ගිහිල්ලා වැඩක් නැහැ දවල් 12ට 1ට 2ට. දැන් එහෙම යන අය දින්නේ නැති අය දින්නේ. බලනවා සක්දෙවියෙක් දන්නේ නේද කියලා. පාන්දර 4:00 පින්වත්නි සක්දෙවියන් ඇතුළු දිව්‍ය මණ්ඩල මහා සෑය වඳ ගන්නවා කියනවා. ඕක හැමදාම සිද්ධ වෙන සිද්ධියක්. අපි විතරක් නෙවෙයි සියලු දෙවියෝ ශ්‍රවණය කරලා දෙවියොත් සුඛපටිපදාවකින් නිවන් මඟ පූර්ණය කර ගනිත්වා කියන අදිෂ්ඨාන සිත් ඇති කරගන්න. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ දෙවියන් අපිට මුණ ගැහෙයිද කියලා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කාලේ වෙන් කරගද්දී දෙවියන් උදෙසාම පමණක් කාලයක් වෙන් කළා පැය 2ක්. ඒ පැය 2 ඇතුළම බණ ඇහුවේ ධර්ම සාකච්ඡා කළේ ප්‍රශ්න විසඳගත්තේ දෙවියන්. දෙවියන් අපිට පෙනෙන්නේ නැත්තේ අපේ පින බලවත් නැති නිසා. අපේ පින බලවත් නම් දෙවියන් මුණ ගැහෙනවා. ඔයත්ොන්ට පුදුම හිතෙන කතාවක් කියන්න. කවුරුත් දන්නවා රාජගිරියේ අරිය ඥාන හාමුදුරුව. උන්වහන්සේ දවසක් වස් කාලයක් තුල වස් සමාදන් වෙලා වැඩ ඉන්නකොට උන්වහන්සේ දෙවියොත් එක්ක කතා කළා. ඒක උන්වහන්සේ හරියම ලස්සනට විග්‍රහ කළා. නාවියනේ අරිය ධම්මනායක හාමුදුරුව ගැන ඔයත් අහලා තියෙනවා. උන්වහන්සේත් ඒ බඳු දේශනාවක් වර එක පවත්වලා තියෙනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුව ගැන ඔයත් අහලා තියෙනවා. උන්වහන්සේත් වර එක මතක් කරලා තියෙනවා. සිත බොහෝම සමාධිමත් භාවයට පත් කරගත්තාම අපි වේගෙන් දෙවියන් පිළිබඳව නිරලෝකයන් පිළිබඳව ප්‍රේතයන් පිළිබඳව දකින්න තරම් නුවණ බලවත් වෙනවා. කවුරුත් අහලා තියෙනවා දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේට සමාවෙන් මුගලන් මහරහතන් වහන්සේට වගේ මතක තමන්ගේ අම්මා මගදී මුණ ගැහිලා කියනවා මට හරි බඩගිනේ කෑම ටිකක් දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවන් වලදී ප්‍රතඥ භික්ෂූන්ට මතක් කරන මම ওই කාරණා පිළිබඳව සිහිපත් නොකලේ මා කියන වචනය විශ්වාස නොකළොත් ඒක ආර්ය උපවාදයකටපත් වෙනවා. ඒ නිසා මම දේශනා කළේ නැහැ. නමුත් මම ওই සියල්ලම මීට පෙර දැක්කා කියලා. අපිට පේන්නේ නැති වුණාට රුක්ෂවලට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. එයාට කියන්නේ රුක්ෂ දේවතාවෝ කියලා. දුටුගැමුණු මහරජුරෝ රුවන්වැලි මහා සෑය නිර්මාණය කරන්න යනකොට රන්තිලඹු ගහේ හිටිය ස්වර්ණමාලී කියලා දෙවිඳුවක්. රජෙක් කොටුන්න ගලවලා ආයාචනා කරනවා ස්වර්ණමාලී දෙවිඳුවට බැහැලා යන්න කියලා. කුමක් තනන්නද? මහා සෑය හදන්න. එන රුක්ෂයට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. සිරි මහ බෝධීන් වහන්සේට අධිග්‍රහිත දෙවි කෙනෙක් ඉන්නවා. කවුරු කියලාද ඔයත් හිතන්නේ? කළුබණ්ඩාර දෙවියන්. අදටත් පිළිගන්නවා කළුබණ්ඩාර දෙවියන් ජයශ්‍රී මහා බෝධිය ආරක්ෂා කරනවා කියලා. දළදා වහන්සේ ලංකාවට වැඩම කරවපු සිද්ධිය දාඨා වංශය කියන පොත් වහන්සේගේ විග්‍රහ වෙලා තියෙනවා. දාඨා වංශය මතක් කරනවා දෙවියන් දළදාවට සත්කාර කරපු විදිය. ඒ විතරක් නෙවෙයි
බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාල මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල්ුවේනේ ඉඳලා ධාතුන් වහන්සේලා වැඩම කරලා ද්‍රෝණ බ්‍රාහ්මණය ධාතු බෙදෙන වෙලාවේදී දෙවියන්ටම වෙන් වෙච්ච ධාතු කොටසක් ඉතුරු වුණා. ඒක මනුස්සලෝකේ කාටවත් අයිතියක් තිබ්බේ නැහැ. ඒ කාටද වෙන්නුනේ? දෙවියන්ටම විතරයි. සංයුත්ත නිකායේ වෙනින්ම කොටසක් තියෙනවා දේවතා සංයුත්තේ කියලා. ඒ දේවතා සංයුත්තේ පුරාවටම තියෙන්නේ දෙවියන්ටම බුදුරජාණන් වහන්සේ වදාළි ගැන්වීම. බුදුරජාණන් වහන්සේගේ මෞතුමිය මිය ගියා. මෞතුමිය ගිහලා ඉපදුනේ දෙවි කෙනෙක් වෙලා. එන දෙවියන් පිළිබඳ ඕන තරම් බුද්ධ දේශනාවේ තියෙනවා. අද ඔයත්න්ගේ මේ වනරතන ආරණ්‍ය සේනාසනේ මම දකිනවා හාමුදුරුවෝ හැමදාම උදේ 4:00 5 වෙනකොට තේවාව කරනවා. මම දකිනවා හැමදාම උන්වහන්සේ වැඩේ කරනවා. දැන් ඔයත් හිතන්න අවුරුදු 14ක් කිව්වා හාමුදුරුවෝ. අවුරුදු 14ක්. අවුරුදු 14ක් කියන්නේ දින 365ව 14ක්. සාමාන්‍ය මිනිස්සෙකුට කරන්න පුළුවන් වේද? ඔයත් කරලා බලන්න මං කියනවාට. වැඩ මුකුත් එපා. තුන් සූත්‍රේ මාස 3ක් එක දිගට කියවන්න පුළුවන්ද කියලා බලන්න. වෙන මුකුත් ඔයත් කරන්න යන්න එපා. මං කියන්නේ මොකක් කරන්න කියලාද? තුන් සූත්‍රේ. මාස 3ක් ඔබට කියන්න බෑ. ඔබ හිතනද ඔබට පුළුවන් කියලා? ඔබට කියන්න බෑ. ඇයි? ඔබ ඒ තරම් කෙලෙස් රැල්ලකට අහුවෙලා ඉන්න නිසා. මොකක් හරි හේතුවක් සැකසෙනවා. අඩුම තරම කිව්වොත් සීතල වෙඩි නිසා නිින්දට හරි වැටෙනවා. ඕක තමයි ඇති. ඒ තරම් කෙලෙස් වලින් මිරිකලා ඉන්නකොට තුන් සූත්‍රේ මාස 3ක් එකට කියන්න බෑ. නමුත් ඔයත් හිතන්න අවුරුදු 14ක් භාගතුන් වහන්සේට වත කරනවා. මොන සංඥාවෙන්ද? ජීවමාන සංඥාවෙන්. බුදුරජාණන් වහන්සේ ජීවමානව අපේ විහාරස්ථානයේ වැඩ ඉන්නවා. උන්වහන්සේට මම උපකාර කරනවා කියන සංඥාවෙන්. දැන් ওই වෙලාවට කවුද අවදියෙන් ඉන්නේ? ඔය වෙලාවට කවුද අවදියෙන් ඉන්නේ? ඔයත් රුවන්වැලිසෑය වඳින්න ගිහිල්ලා හරියන්නේ නැහැ දවල් 12ට. දැන් කවුරුත් යන්නේ මොන වෙලාවටද? ඇහැරිච්ච වෙලාවට. රුවන්වැලිසෑය වඳින්න යන්නේ ඔක්කොම වැඳලා දාඩි පෙරාගෙන හඩු පෙරාගෙන යනවා. කවුරු වඳින්නද? ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා වඳින්න යනවද නැද්ද? යන අය ඉන්නවා. සිරි මහ බෝධිය වඳින්න ඔයත් ගිහිල්ලා වැඩක් නැහැ දවල් 12ට එකට දෙකට. දැන් එහෙම යන අය දින්නේ නැති අය දින්නේ. ගහන්න පුළුවන් හැම කරකක්ම ගහලා අපේ හඳුර අවසානට එනවා. මොකක් වඳින්නද? රුවන්වැලිසෑය වඳින්නයි සිරි මහ වන්දට වැඩක් නැහැ. ඇයි? සක්දෙවියන් ඇතුළු දිව්‍ය මණ්ඩල වඩින වෙලාවට මනුෂ්‍ය අපිත් ගිහින් වන්දනාවට දායක වෙන්න ඕන. ඒකයි පින්වත්නි සුදුසුම වෙලාව. ඒකයි සුදුසුම වෙලාව. දැන් මේ වෙලාව ඔයත් උන්ට කිව්වොත් ඔයත් මන් දන්න පොඩි බැඳගෙන යනවා. ඔයත් ගිහිල්ලා හතර දිශාවම බලනවා සක්දෙවියයි දන්නේ නේද කියලා. පාන්දර 4:00 පින්වත්නි සක්දෙවියන් ඇතුළු දිව්‍ය මණ්ඩල මහා සෑය වඳ ගන්නවා කියනවා. ඕක හැමදාම සිද්ධ වෙන සිද්ධියක්. සතර දළදාවම වන්දනා කරනවා සක්දෙවියන් ඇතුළු දිව්‍ය මණ්ඩල. දැන් ඔයත් උන්ගේ වනරතන ආරණ්‍ය සේනාසනේ ඒ වෙලාවට තමයි බුදුරජාණන් වහන්සේට සත්කාර කරන්නේ. කවුරු වඳින වෙලාවටද? සක්දෙවියන් ඇතුළු දිව්‍ය මණ්ඩල සාදු සිතින් පින්වත්නි බුද්ධ වන්දනාව කරනකොට. ඒ නිසා තමයි හරි ලස්සනට තියෙන්නේ අරුණට පළමුව දැහැටි වළඳා මලුපෙත්මන් නැම දෙහිමවා පැන් පෙරා. ඔක හරි ලස්සනට තියෙන සාමණේර බණ දහම් පොතේ. අද නම් ඉන්න සංඝයා කොටසක් වෙලාවට පින්නත් ඔක පාඩම් කරන්නෙත් නැහැ මහාන වෙනවා. ඔක හරි ලස්සනට තියෙනවා අරුණට පළමුව දැහැටි වළඳා. අරුණ කියලා කියන්නේ ඉර උදා වෙන්න පෙර. අරුණට පළමුව දැහැටි වළඳා කණ එකක් නෙවෙයි දත් මැදලා. කොහොමද? දත් මැදලා. දැන් ආන් එහෙනම්
දලදා වඳින්න යන්න ඕනේ කොහොමද? ගත පිරිසුදුද සිත පිරිසුදුවටපත් වෙලා. එහෙම නැතුව ගිහිල්ලා වැඳලා වැඩක් නැහැ පින්වත්නි. ඔයත දකින්නවනේ දලදා හාමුදුරුවෝ වැඩ ඉන්න කුටියට යන්න කලින් ద్వාරයෙන් ඇතුල් වෙන්නත් ඔන්න මෙන්න තියලා පැන් හලක් තියෙනවා. මොකක් වෙන්නද? ෆොටෝ ගහන්න එහෙම නෙමෙයි. ඕක අද ළමයිට මොකටද තියෙන්නේ? ෆොටෝ ගහන්න TikTok වලට. ඕකට නෙමෙයි උතන තියෙන්නේ. උතන තියෙන්නේ මොකටද? පාදෝවණය කරගන්න. උඩින් වැටෙන පැන් ටිකෙන් මල් දෝවණය කරන්න. පාලට වැටුණු පැන් ටිකෙන් පාදෝවණය කරගන්න. ඒකෙත් තියෙනවා පින්වත්නි කකුලක් උඩට කකුලක් තියලා දෝවණය කරන්න බෑ. පුදුම නැද්ද ඔයත්තන්ට? කකුල උඩින් එක කකුලක් තියලා අතුලන්න බෑ. ඒක දෝවණය වෙන්නේ නැහැ. ඔක හරිය ලස්සනට පෞරාණික චාරිත්‍රයක් තියෙනවා. දෙමව්පියන්ගේ පා හොදනවා දරුවෝ එතනට ගිහිල්ලා. කාගේ පාදයේද හොදන්නේ? අම්මගේ තාත්තගේ පාදෝවණය කරනවා අතීතේ. ඊළඟට බිරිඳ ස්වාමියාගේ පාදෝවණය කරනවා. ඒක කරන්නේ මේ පුරුෂාධිපත්‍යයක් බලයක් පෙන්වන්න කියන ඒ මතේ නෙවෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ මොකක්ද? ගෞරව සම්පයුක්ත භාවයේ පෙන්වන්න. මොකක්ද? ගෞරව එහෙමයි දලදා හාමුදුරුවෝ වඳින්න ඕන. එහෙමයි දලදා හාමුදුරුවෝ වඳින්න ඕන. පින්වත්නි, ඒ බඳු වෙලාවට තමයි ඔයත්තුන්ගේ පන්සලේ උණු පැන් ටික පිළියෙල කරනවා. කවුරු වෙනුවෙන්ද? බුදුහාරෝ වෙනුවෙන්. සිසිල් පැන් ටික පිළියෙල කරනවා. කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. දැහැටි පිළියෙල කරනවා. කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. පාවිච්චි නොකරපු පිස්නා පිළියෙල කරනවා. කවුරු වෙනුවෙන්ද? බුදුහාරෝ වෙනුවෙන්. මේ සියල්ලම කරන්න පින්වත්නි දෙවිවරු සාදු සිතින් බුද්ධ වන්දනාව කරන වෙලාවට. දැන් ඔයත් හිතලා බලන්න මේ අවුරුදු 14න් එක දවසක්වත් දෙවිවරු වැඩලා නැද්ද? වැඩලා නැත්නම් පින්වත්නි මේ භූමිය මෙහෙම සොඳුරු භූමියක් වෙන්නේ නැහැ. මේ භූමිය මෙහෙම භූමියක් වෙන්නේ නැහැ. අන්න අර ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම වෙනම එකක් දැනෙනවද නැද්ද? වෙනම එකක් දැනෙනවා. ඒක ඔයත් හැමදාම වෙනවනම් එක්ක දැනෙන්නේ නැහැ. මං අහන්නේ මාසයක් විතර ඉන්න නැතුව ඉඳලා එන්න. මේ ඇතුළට එනකොටම ඔළුවට ලොකු නිදහසක් දැනෙනවා. ඇයි එහෙම වෙන්නේ? දෙවිවරුන්ගේ පින්වත්නි ආශිර්වාදයේ මේ ගස් කොළන් වලට පවා වැටිලා තියෙනවා. දෙවිවරුන්ගේ ආපු ගියපු මග මේ භූමියට වැටිලා තියෙනවා. සිල්වතුන්ගෙන් මේ භූමිය පිරිසුදු වෙලා තියෙනවා. දාන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී පූර්ණේ කරන මිනිසුන්ගේ පාරමී ධර්මයන් පූර්ණේ වෙන භූමියක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ භූමිය බුද්ධ වන්දනාවට ලෝකෙම ඉන්න මිනිස්සු උදව් කරනවා. හාමුදුරුවෝ කිව්ව ගමන් උදව් කරනවා. දැකලත් නැහැ එක්කෝ. ඇවිල්ලත් නැහැ එක්කෝ. මොකක්වත් නැහැ. කොහේවත් ඉන්න මිනිස්සුෙකුට හිතෙනවා අපි උපන් දිනේට කළා නම් හරි නේද? මම උදේටම දන්නවා නුවරඑළිය ඉඳලා මල් ලැබනවා. මෙහින් නෙමේ වන්නේ. කොහින්ද? නුවරඑළිය ඉඳලා. ඇයි වන්නේ? පින්වත්නි, පින් කරපු භූමි තුල පින් කරගන්න ඉඩහසර සැලසෙනවා. ඒ හැම එකක්ම එකතු වෙන්නේ සම ධාතුන් එක්ක විතරයි. අසම ධාතුන් තිබුණොත් කවදාකවත් මේ භූමියත් එක්ක එකතු වෙන්නේ නැහැ. පින නැත්නම් එකතු වෙන්නේ නැහැ. ඒක තමයි හැටි. පින් තියෙන නිසා ඔයත් හැමෝම එකතු වුණා. එහෙනම් අද මේ පවත්වන වස්සාන සමයේ පළවෙනි මංගල දේශනාවයි අද පවත්වන්නේ. අදින් පස්සේ මේ භූමියේ මේ බඳු ලෙසම ධර්මානුශාසනාවන් පැවැත්වෙනවා. මේ භූමියට සත්දෙවියෝ ඇතුළු දිව්‍ය මණ්ඩල වැඩම කරත්වා. බ්‍රහ්ම දෙවි රාජ උත්තමයාණෝ වැඩම කරත්වා. නාග මණ්ඩල වැඩම කරත්වා. ඔබ නමින් මම නමින් මිය පරලොව ගිය යමෙක් පින් බලාපොරොත්තුවෙන් යත්නම් ඒ හැමෝම සාදු සිත් ඇතුව වැඩම කරත්වා. උතුම් නිවන් මගම වහවහා පූර්ණය කර ගනිත්වා කියන සාදු සිත් ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන් සඳහා ආරාධනාව සිද්ධ කරමු.
समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය අපේ ඔක්කම්පිටි පඬිත හාමුදුරුව ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි. උතුම් වස්සාන සමය තුල පවත්වන ධර්ම දේශනා මාලාවේ අද දින සූදානම් කරගත් මේ උතුම් ධර්මානුශාසනාවෙහි පින්බර දායකත්වයේ දරන්නේ සෝමා රන්වල මැතිණිය, සුසිලා සේනානායක මැතිණිය, පී.ඒ. ඉන්ද්‍රාවතී මැතිණිය, එච්.එම්. කරුණාවතී මැතිණිය, රසිකා නිල්මිනී මැතිණිය කියන සත්පුරුෂ පින්වතුන්ලා. මේ දේශනාවේ ප්‍රධානතම අරමුණ තමයි අපේ පින්වත් ඔක්කම්පිටියේ කස්සප නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාටත් මේනින් වහන්සේ ඇතුළු අපූපකාර කළ සියලුම දෙනාටත් නිදුක් බව නිරෝගී බව සුවපත් බව සැලසේවා කියන ප්‍රාර්ථනාව. සෝමාරන්වල මැතිණියගේ මියගිය දෙමාපියන් ඇතුළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම හා අකල් මරණයට පත් වූ චමින්ද හේරත් එවැගේම යොනුර හේරත් තිසරණේ නිම්රේකා ගුණතුංග සහ බී.එම්.කේ. බාලසූරිය ආර් විජේරත්න ප්‍රේමා හෙට්ටි ආරච්චි යන දූපුතුන් කිසිමාත්ම භවයකදී එවන් අකල් මරණයකට පත් නොවේවා. ඒ අය සසර දුකින් අත් මිදී නිවන් මඟ වහවහා පූර්ණය කරගනිත්වා කියන ප්‍රාර්ථනාව. සුජීවත්ව සිටින ස්වාමි පුරුෂය ඇතුළු දූ දරු සහෝදර සහෝදරියන්ට ඥාති හිත මිත්‍රාදීන්ට ආශිර්වාද කරන්න. කොක්කාවිල පදිංචි සුසිලා සේනානායක මහත්මියගේ ස්වාමි පුරුෂයා වන පරලොව සැපත්
CTM කරුණාරත්න මැතිතුමා අබිලුණු වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු දෙමව්පියන්ටත් වර්ග පරම්පරාගත සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් සුජීවත්ව සිටින සියලු දෙනාටත් මේ කුසල් නිවන් දකින්න උපකාර වේවා කියන ප්‍රාර්ථනාව. පී ඉන්ද්‍රාවතී මහත්මියගේ දෙමව්පියන් දෙපළ ඇතුළු මියගිය සියලු දෙනාටමත් සුජීවත්ව සිටින ස්වාමි පුරුෂයා දූ පුතුන් ඇතුළු හැම දෙනාටමත් ආශිර්වාදයේ සැලසෙත්වා කියන ප්‍රාර්ථනාව. එච්.එම්. කරුණාවතී මහත්මියගේ මියගිය දෙමව්පියන්ට හා හදිසි මරණයකට පත්වන්නට යෙදුණු එච්.එම්. ධර්මසේන ස්වාමි පුරුෂයා ඇතුළු සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින චන්දන පුතා ඇතුළු සියලු ඥාතීන්ටත් අසනීප තත්ත්වයෙන් පසුවන ජයන්ත රාජපක්ෂ සහෝදරාටද සිත ප්‍රාර්ථනා කිරීම. එවැගේම රසිකා නිල්මිනි මහත්මියගේ දෙමාපියන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සහ සුජීවත්ව සිටින හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් අද මම බණ කියන්න කල්පනා කරන්නේ අපදාන පාළිය. ඒ අපදාන පාළිය කියන කොටසේ හරියම ලස්සන කතා කීපයක් තියෙනවා මේ අප කරන පින්කම් වල ආනිසංස බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. හරියම ලස්සන. අවත වෙලාවක කියවල බලන්න අපදාන පාළිය. ඊළඟට තව ලස්සනම මේ උදාන කීපයක් තියෙනවා තේරි ගාථා සහ තේර ගාථා කියලා. තෙරණින් වහන්සේලා කරපු දානත් ඒ වගේම තෙරණින් වහන්සේලා කරපු දානත් ඒ දේශනා හරීම ලස්සනට විග්‍රහ වෙලා තියෙනවා. ඇත්තට මේව කියුවාම නැවත නැවත පින් කරන්න සිත් පහදිනවා. ඒක පුදුම දාමයක්. ඔන්න එකක් මම ඔයත් උන්ට කියන්නම්. දවසක ඔය එක හාමුදුරු කෙනෙක් හිටියා. මේ හාමුදුරුවන්ට විපස්සී කියන බුදුරජාණන් වහන්සේ කාලේ හරීම සොඳුරු අවස්ථාවක් උදා වුණා. ඒ තමයි මී තෙල් වලින් පහනක් හදන්න. අද නම් තියෙන පොල් තෙල් වලින් ඉස්සර තිබුණේ මොන තෙල්ද? මී තෙල්. දැන් මේ මී තෙල් කඩෙන් ගත්තේ නැහැ. මොකද කළේ? ගහක් යනට ගිහිල්ලා ඇහුලෙව්වා. ඒ අහුලන කොටත් ඇහුලුවේ බුදුගුණ ගැන කියයි. කවදාකවත් ඒක ඔහින් මෙහින් ඇහුලුවේ නැහැ. කොහොමද ඇහුලුවේ? බුදුගුණ අචින්තයයි. ඔච්චරයි හිතුවේ. දැන් නවහරාදි බුදුගුණ කතාව අතාරින්න මොකක්ද හිතුවේ? බුදුගුණ අචින්තයයි. කියාම අර මීයට ටික ඇහුලුවා. දැන් අහුලලා හරීම ලස්සන භාජනයකට දාලා සේදුවා. මොකද්ද කළේ? සේදුවා. සෝදලා ආයෙමත් ඒ කවුවේ මද පවන වේලෙන්න තිබ්බා. තදවුවට දැම්මෙත් නැහැ. බලන්න තිබ්බ ශ්‍රද්ධාව. තදවුවට දැම්මේ නැහැ. සාමාන්‍යයෙන් අපි බුද්ධ පූජා වහන වහන්තරේ වැහුම්කඩේ අවුවට දාන්නේ නැහැ. සෝදලා අපි මද පවනේ තමයි වේලන්නේ. ඒ අය එහෙම කරන්නේ ගෞරවය නිසා. බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා. දැන් මේ මීයට ටිකක් අරන්ගලා මද පවනට දැම්මා. දාලා මද පවනේ වේල ගත්තා. තදවුවට දාලා නෙවෙයි. ඉන්පස්සේ මොකද කළේ? ඉන්පස්සේ මී තෙල් හිඳින වං ගෙඩියට දැම්මා. දාලා බුදුගුණ හිතා අර මීයට ටික තැළුවා. අය වෙන කොහාටවත් හිත ගෙනියන්නේ. කොහාටද ගෙනියන්නේ? බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වලටමයි. වෙන කොහාටවත් හිත ගෙනියන්නේ. බුදුගුණ භාවනාවක් විදියටයි මේ පිළියෙල කරන්නේ. සිත විසිරෙන්න දෙන්නෙම නැහැ. මම ඔයත් උන්ටත් යෝජනා කරන්නේ ඒකයි. බුද්ධ පූජාව තියෙනකොට කවුරුත් එක්කවත් කතා කරන්න එපා. කිසි කෙනෙක් එක්ක කතා කරන්න එපා. පුළුවන් නම් ඔයත් මාස් එකක් දාගන්න, කට වහ ගන්න මොකක් හරි රෙද්දකින්. ඕනනම් ඒකෙනුත් ලියලා දාගන්න මොකක්ද? රාගයේ පිනිස කතාවෙන් වළකින්න. ද්වේෂයේ පිනිස කතාවෙන් වළකින්න.
මෝහයේ පිණිස කතාවෙන් වළකින්න. නිවන් මඟ පූර්ණේ පිණිසම කතාවෙන් වළකින්න. එහෙම නැත්නම් හරීම ලස්සන ඕන වචනයක් තියෙනවා කියන්න. අපේ මුණ ගැහිම නිවනට බාධාවක් නොවේවා කියලා පේන්න ගහගන්න. මොකද්ද ගහගන්න ඕන? අපේ මුණ ගැහිම නිවනට බාධාවක් නොවේවා. ටී-ෂර්ට් හරි කමන්න print කරගන්න. කවුරුත් එතකොට කතා කරන්නේ කතා කරන්නේ තරහ වෙලාද? නෑ. මේ වෙලාව මට හම්බුනේ බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන්නයි. මේ පන්සලේ තොරණෙන් ඇතුල් වෙනකොට රාගය ගැන කතා කරනවා නම් මම යෝජනා කරන ඊට වැඩි හොඳ අසුචි කෑවනම්. ඇයි? ගෙදර ඉඳලා රාගේ නම් මේ භූමියට ඇවිල්ලා රාගේ නම් කොයි භූමියද විරාගය ගැන කතා කරන්නේ? කොයි භූමියද විරාගය ගැන කතා කරන්නේ? මේ භූමියටත් ඇවිල්ලා ද්වේෂය ගැන නම් කතා කරන්නේ. කොයි භූමියද අපි අද්වේෂය පිළිබඳව කතා කරන භූමිය වෙන්නේ? මේ භූමියටත් ඇවිල්ලා අපි රූපේ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් මෙනෙහි කරනවා නම් මොන භූමියද රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ? ඔබට මා කියන කතාව හොඳට තේරෙනවා ඇති පින්වත්නි. මේ භූමියට ආවේ ඔයත්වත් මාත් සසර හදාගන්න නෙවෙයි. එහෙම ආවනම් අපිට නැත්තේ අන් දෙකක් විතරයි, නොකන්න තනකොළ විතරයි. ඔබට මා කියන කතාව තේරෙනවද? ඔබ ගෙදර ඉඳලා මෙහෙට පයින් ආවේ ඇයි? විරාගයේ පිණිස සිත බලවත් කරගන්න. රාගයේ පිණිස සිත බලවත් කරන ගෙදරින් ඉඳන් කරගන්න එකමක් නැහැ. මහන්සි හරි නැහැ කියලා හිත හදාගන්න. මහන්සි හරි නැහැ කියලා. මෙතෙන්ට ආවට පස්සේ පින්වත්නි මීයට පිම්බ වගේ ඉන්න. ආයේ පින්වත්නි කිසි කෙනෙක් එක්ක ඉදලා දෙන්නකෝ කියලා ඉල්ලන්න එපා. ඒ ඉල්ලනවා කියන්නේ ගනුදෙනුවක්මයි. එයා දේශ සිතින් දුන්නොත් ඔයත් මොකද කරන්නේ? එයා බුදු ගුණ ගැන හිත ඉන්නවා. ඔයත් මෙහිඳර කෑ ගහලා කියන මොකක්ද? ඉදලා ගෙනල්ලා මෙහෙට දෙන්න කන් ඇහෙන්නේ නැද්ද කියලා. ඒ මිනිස්සේ බුදු ගුණ නම් වැඩුවේ. ඔයත් මොකද්ද කඩලා තියෙන්නේ? ඒ මිනිස්සේ බුදු ගුණ සංඥාවනි කඩලා තියෙන්නේ. දැන් පිනක් කරගන්න නේද ආවේ? මොකක්ද කරගත්තේ? අනුන්ගේ සිතක් බින්දනේ. ඔයත්තුම කියන මොකක්ද? අනුනගේ උස්මිටි කම් නොපෙනේවා තම යුතුයකම පමණක්ම දකීවා කියනවද නැද්ද? කියනවනේ. එහෙනම් මේ පාවඩේ ආපහු අකුලන්න කියලා ස්වාමීන් වහන්සේ කියන්න ඕනේ නැහැ. ඔය පැදුර අකුලලා තියන්න කියලා ආයෙ ස්වාමීන් වහන්සේ කියන්න ඕනේ නැහැ. මේ බල්බ නිවල යන්න කියලා ආයෙ ස්වාමීන් වහන්සේ කියන්න ඕනේ නැහැ. ඉදලා ගත්ත තැනින් තියන්නකෝ කියලා ස්වාමීන් වහන්සේ කියන්න ඕනේ නැහැ. මං කියන කත ඔබට තේරෙනවද? ඇයි කියන්න ඕනේ නැත්තේ? ඔබ ඔබේ යුතුයකම කරන්න නිහඬව. අඩුපාඩුවක් දැක්ක ගමන් ඔබ ඒක ඉටු කරන කෙනෙක් වෙන්න. පරමල් ආසනේ තියනවා පේනවා. ඔබ හිමින් සීරු විදර්ශනාව වඩමින් සුද්ධ කරන්න. විදර්ශනාවට හිත ගන්න. මේ පටිසමුපාදය කියන්නේ බාහිරින් දක්න දෙයක් නෙවෙයි. පටිසමුපාදය කියන්නේ කඩපාඩමින් හොයාගන්න එක්කුත් නෙමෙයි අපේ හඳුරෝ. පටිසමුපාදය කියන්නේ අභ්‍යන්තරිකව වඩන දෙයක්. ඔබටම හම්බ වෙන පරමල් ආසනයක්. ඔබ කාටවත් කියන්නේ මේක අස් කරන්න එකෙක් නැද්ද කියලා අහන්න එපා. ඔබ හිතන්න මේක තමයි මට ලැබුණු ජීවිතේ කමටහන කියලා. මේ සොඳුරුතම මොහොත උතා කලේ මට සසර කළ පිනක විපාකයමයි. ඔබ අරගෙන පහන් ඒ මල්ලසුණු පිරිසුදු කරන්න මොන චේතනාවෙන්ද? කායෝ තථායාති විනාශ භාවන්. අනේ මේ මල් නුවරඑළිය ඉඳලා ගෙනාවට බලන්න කුණු ගොඩේ නරක් කියලා ගියපු විදිය. රැය පහන් වෙනකම් භාගතුන් වහන්සේගේ කුටිය සුවඳවත් කළ මල් ටික බලන්න එළි වෙනකොට කුණු ගොඩට වැටුණා නේද? මගේ ජීවිතයත් මේ වගේමයි නේ. දැන් මේ භාවනා කමටහන දැක්ක කෙනාටද නොදැක්ක කෙනාටද? දැක්ක කෙනාට පින්වත්නි. බුදුරුවක් දකින්නකොට හොඳට බලන්න පින්වත්නි. හොඳට ඇස් දෙක අරලා බලන්න. දැන් ඇතුල් වෙන තැනම තියෙනෝනේ හරීම ලස්සන බුද්ධ ප්‍රතිමාවක්. ඔතන මං කියන්නේ පින්වත්නි පැය භාගයක් බුදු පිළිමේ දිහා හොඳට බලාගෙන බුද්ධානුස්සති වඩන කෙනෙක් වෙන්න. ඔය පිළිමේ තියෙන කාටවත් පින්වත්නි අහක බලාගෙන යන්න නෙවෙයි. ඔය පිළිමුතන තැන්පත් කරන ලක්ෂ ගාණක් වියදම් කරලා තියෙනවා. ලක්ෂ ගාණක වතු ලයිට් බිලක් ගෙවනවා. ලක්ෂ ගාණක නඩත්තුවක් කරනවා.
ඕක පින්වත්නි ගාඩන් එකක් ලස්සන කරන්න තියපු එක ඇන්ටික් එකක් නෙවෙයි. ඔය කරලා තියෙන මොකක්ද? මේ වන පෙතෙන් නැත්තම් වනාන්තරයේ මැත්තෙන් සොඳුරු බුදුරුවක් මැවිලා පේනවා. පූර්ණ චන්ද්‍රයා පායලා තියනවා වගේ. ඇයි පින්වත්නි එහෙම කළේ? බුදු ගුණ වඩන්නනේ. බුදු ගුණ වඩන්නනේ. එතනටත් ඇවිල්ලා ඔබ ආයි ටෙලිෆෝන් එක කනේ තියාගෙන හෙලෝ කෑවද කියලා අහනවා නම් මොකක්ද ජීවිතය කියලා හිතන්න. එහෙනම් දෙවුරමට ඔබ ගියත් ඔබ හිතනවද ඔබ රහත් වෙයි කියලා? ඔබ බුදුරජාණන් වහන්සේ හම්බුනහමත් ඔබ ඕකම කරයි. ඕක නෙමෙයිද අපි මෙච්චර කල් කරලා තියෙන්නේ. එහෙනම් මේ මනුස්ස ජීවිතේ පින්වත්නි බුදු ගුණ ආතාහරින කෙනෙක් වෙන්න එපා. හැම තිස්සෙම බුදු ගුණ වඩන කෙනෙක් වෙන්න. උඩට හුස්ම රැල්ලක් වැටිලා ආයේ බිමට වැටෙන මොහොතක ඔබට මට මරණය උදා වෙන්න පුළුවන් නේ. පුළුවන් ද කෙනෙකුට වෙන්නේ නැහැ කියන්නේ. දැන් අවුරුදු 3ක් මම මෙහි බණට වැඩියා. මට මතක අවුරුදු 3ක් මම මෙහෙට බණට වැඩියා. දැන් කොයි අවුරුදු 3ම බණ අහපු මිනිස්සු ඉන්නවද? කී දෙනෙක් මැරිලාද කියලා හිතන්න. කී දෙනෙක් අබ්බගාතු වුණාද කියලා හිතන්න. කී දෙනෙකුට මේ භූමිය අහිමි වුණාද කියලා හිතන්න. කී දෙනෙක් දුප්පත් වෙලා වෙහෙසුණාද කියලා හිතන්න. කී දෙනෙකුට මේ සොඳුරු අවස්ථාව අද වෙනකොට අහිමි වුණාද කියලා හිතන්න. එහෙනම් ඒක ඔබට වෙන්න බැරිද? ඒක මට වෙන්න බැරිද? ඔබට වෙන්න පුළුවන්. එහෙනම් මේ වෙලාවේදී පින්වත්නි හොඳට බුදු ගුණ වඩන කෙනෙක් වෙන්න. බුදු පිළිමයක් දකින්න හැම වෙලාවකම ආයෝජනා කරන්නේ පැයක්වත් අඩුම තරමේ හොඳට දැස් දල්වගෙන බලාගෙන ඉන්න. මොකක්වත් හිතන්න එපා. මොකක්වත් හිතන්න එපා. නීල නෙතු සංගල දිහා බලාගෙන පින්වත්නි මොහොතක් ඔබ රැඳීගෙන ඉන්න. විනාඩි 20ක් විතර යනකොට පින්වත්නි අපේම හිසෙන් අපිට පේනවා මොකක්ද? බුදුරුව මැවිලා පේනවා පින්වත්නි. ඒක ස්වභාවයක්. ඒක ස්වභාවයක්. දැන් මේ තැනත්තා මොකක්ද කළේ? අර මේ ඇට ටික අරගෙන වංගෙඩියට දාලා කොටනවා. මොනව ගැන හිතාද? බුදු ගුණ කොහෙවත් හිතේ මේ යන්නේ. දැන් උදේට මීතෙල් ටික අරගත්තා. අරගෙන මොකද කළේ? 7-8 වතාවක් පෙරුවා. තෙල් පෙරනවා කියන එක හරි අමාරු වැඩක්. වතුර පෙරනවා වගේ නෙවෙයි. මීතෙල් කියන්නේ ගොඩාක් ඝනකම් එකක්. මීතෙල් කියන්නේ ටිකක් ඝනකම්. ඒ තරම් 7-8 වතාවක් පෙරුවා. පෙරලා හරි ලස්සන පහන් අල්ලක් හැදුවා පින්වත්නි. දැන් මම මේ කියන කතාව ඔබ බලන්න කොච්චර ඔබට කරන්න පුළුවන්ද කියලා. අපි ගොඩාක් පිට කරන්නේ මොකක්ද? දැලි පිරුණු පහනටම තෙල් වක් කරනවා. දැලි පිරුණු පහන උඩින්ම තිරේ තියනවා. අල්ලපු පහනේ තිබ්බ එළිය අරගෙන මේ පහනට තියලා ගිනි තියනවා. ගිනි තියලා අර තෙල් ටික අරගෙන ඔළුවේ ගා ගන්නවා. ඇයි ඔළුව කළු පාටයි දැලි පේන්නේ නැති නිසා. ඕක ඔළුවේ නෙමෙයි ගා ගන්න ඕන මූණේ. කවදාකවත් ඔය ගොන් වැඩේ කරන්න එපා. සංසාරේ උපදිනකොට උපදින්න පින්වත්නි අඩුපාඩු ඇති වෙලානේ. මොකටද මං අහන්නේ අඩුපාඩු වෙලා උපදින්නේ කියලා? මොකටද අපි අඩුපාඩු වෙලා උපදින්නේ? පහන් අල්ලක් දකිනකොට පින්වත්නි ඉස්සරලම හොඳ රෙදි කෑල්ලක් අරගෙන එක පහනක් හරි කමන්නේ පිරිසුදු කරන කෙනෙක් වෙන්න. පහන් 1000ක් පත්තු කරන්න ඕනේ නැහැ. දැන් අපි හිතන්නේ පහන් 84000ක් පත්තු කරන්න ඕන. කුණු ගොඩ හරි කමක් නැහැ. පහන් උඩින් පහන් පැන පහන් පත්තු කරනවා. එකතු කරන්නේ කීයද? ගාන පින්වත්නි. ඒක වැඩක් නැහැ. හඳුන් කූරු මිටියක් අරන් ගහන්න එපා බුදුහාඳුරුව ගාව. ඔයත් ගෙදර හඳුන් කූරු ගහනවද? විසයි පින්වත්නි. මම මේ හාමුදුරුවන් හරි ලස්සන දෙයක් අද දැක්කා. හාමුදුරු හඳුන් කූරු නෙමෙයි පත්තු කළේ බුදුරජාණන් වහන්සේට පර්ෆියුම් එකක් අරගෙන ගැහුවා. ඇයි ඒ? විසයිනේ. හඳුන් කූරුදම කියන්නේ විසයි. කපුරු කියන්නේ විසයි. ආය මොකුත් නෑ පින්නත් පෙනහළු වල කැන්සර් එක එනවමයි. උඩ දාගෙන විකුණනවා මිනිස්සු. උඩ දාගෙන ගන්නවා. මට එක යුරෝප රටක පෙන්නන්න හඳුන් කූරු පත්තු කරනවා. පත්තු කරනවද? වැඩිපුරක් පත්තු කරන්නේ ඉන්දියාවේ, ලංකාවේ. තායිලන්තෙවත් පින්වත්නි හොම්බාස්සේ පහන පත්තු කරන්නේත් නෑ. හඳුන් කූර පත්තු කරන්නේත් නෑ. චෛත්‍යයටත්
අඩි 200ක් විතර දුරින් තමයි හඳුන් කුරුපත්තු කරන්න තියෙන්නේ. ඇයි ඒ? විසයි. ඒ තරම් විසයි පින්වත්නි. කවදාකවත් බුදුරජාණන් වහන්සේට ඔය වැඩේ කරන්න එපා. ඔබ කරන්නේ නැති දේ භාගතුන් වහන්සේට කරන්න එපා. ඊට වඩා හොඳයි පින්වත්නි. සුවඳ මල් ටිකක් අරගෙන හොඳට දාන්න වතුරට. සුවඳ මල් ටිකක් අරගෙන වතුරට දාන්න. උදේට ඒ වතුර ටික අරගෙන පිරිසිදු කිනිත්තකින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටියට ඉහන්නේ ඇති. ආර වැඩේ කරන්න එපා. ඒ වැඩේ කරන්න එපා. ඇයි? විස සහිත දේ අපි ඇයි බුදුරජාණන් වහන්සේට දෙන්නේ? මේ හාමුදුරු හරි ලස්සනට කළා. හත් කතාවක් පෙරුවා. මොනවද? අර මීතෙල් පෙරලා මැටි පහනක් අරගත්තා. අරගෙන වාඩි වෙලා මැටි පහන හොඳට පිරිමැදලා සුද්ධ කළා. ඒ සුද්ධ කරනකොටත් හරි ලස්සනට කමටහනක් වැඩුවා. මොකද්ද වැඩපු කමටහන? මගේ සිතද මේ වගේ කෙලෙස් වලින් පිරීලයි තියෙන්නේ. පහන සුද්ධ කරනකොට හිතුව කොටසක් කෙලෙස් තියෙනවා. හේතුවක් යන්නේ. පහනේ ඒ වගේ දැලි තියනවද නැද්ද? තියෙනවා. හොඳට පහනක් අල්ලලා බැලුවොත් එහෙම මැටි වගේ මොනවද? දැලි. මැටි වගේ දැලි තියෙනවා. මෙහෙම ඇල්ලුවාම ලිස්සලත් යනවා. ඒ වගේ කෙලෙස් තියනවද නැද්ද? හේතුවට යන්නේ. හේතුවට යන්නේ. හොඳට භාවනා කමටහන වැඩුවා. මා ළඟත් මෙසේ කෙලෙස් තියෙනවනේ. ඕන දැන් හිතපු දෙය. ඊට පස්සේ ආය මේ පහන සුද්ධ කළාට පස්සේ පහන හරි පිරිසිදුව දැනුණා. අනේ මගේ සිතත් කෙලෙස් වලින් පිරිසුදු වුණා නම් කොයි තරම්නම් සොඳුරුද කියලා හිතුවා. ආයේ පහනට තෙල් දැම්මා. තෙල් දානකොට හිතුවා මොකක්ද? මේ පහනේ තෙල් ටිකට කොයි තරම්නම් පහන පිරුණාද? මගේ සිතත් කෙලෙස් වලින් දුරු වේ. නෙකෙලෙස් සිතුවිලි වලින් පිරේවා. අකුසල් සිතුවිලි දුරු වෙලා කුසල් සිතුවිලි බලවත් වේවා කියලා අර තමන්ම හදාගත්ත මීතෙල් පහනට වැක්කලා. දැන් පහන් තිරේ අරගෙන පහන් තිරේ තැම්පත් කරලා තමන්ගේම ආලෝකයෙන් පහන දැල්ලුවා. මං හිතන්නේ පින්වත්නි ඔබ එහෙම පහන් 100ක්වත් පත්තු කරලා ඇති කියලා. ඔබ කරන්න ඒක. ඔබ කරන්න. පිරිසුදු පහනේ ආලෝකයේ තමයි පින්වත්නි රිදී රේඛාවක් වගේ තියෙන්නේ. හරියට කියන කොයි වගේද? හරියට කියනවා මේ වගේ. පලිඟු බුබුලක් වගේ දිදිලොන මහා ස්තූපයට විදුලි එලියක් බඳු පහන් ආලෝකයක් යමෙක් දැල්වයි නම් දිව්‍ය ලෝකයක් තුල දිව්‍ය විමන් පහළ වෙන්න එක පහනක කුසල සිතක් ඇති කියලා. එහෙමයි පින්වත්නි අතීත මිනිස්සු පහන් පත්තු කළේ. චෛත්‍යයට කිව්ව මොකක් කියලාද? පලිඟු බුබුලක් මෙන් බබලන. දැන් ඔය තුන්ගෙත් ස්තූපයක් තියෙනවනේ. මොකක් වගේද? පලිඟු බුබුලක් වගේ. කියන පලිඟු බුබුලක් වගේ දිස් වෙන ඒ ස්තූපයට රිදී රේඛාවක් වගේ ආලෝකේ පතුරවන මේ පහන් ආලෝකේ පූජා වේවා කියලා යමෙකුට ඒ පහනේ ආලෝකේ පූජා කරන්නේ නැත්නම් ඒක තමයි පින්වත්නි පහන් පූජාව කියන්නේ. එහෙම නැතු තෙල් කාලක් අරන් ගිහිල්ලා වැක්කුරුව කියලා වෙන්නේ නැහැ. දැන් එහෙම කරන අය ඉන්නවද නැද්ද? එහෙම කරන අය මොකටද කියලා හිතන්න. වැඩක් තියනවද කියලා හිතන්න. වැඩක් තියනවද කියලා හිතන්න. මේ හාමුදුරුවෝ පින්වත්නි පහන පත්තු කළේ එහෙම. අපේ ගෞතම බුද්ධ ශාසනේ පැවිද්ද දුරුමකම් කිව්වා. ඒ කියන්නේ පැවිදි වුණා. ඔන්න පින්වත්නි ධර්මයේ තියෙනවා 30 දේවතාවක්. කීවතාවද? 30 දේවතාවක් සක් දෙවියෝ වෙලා ඉපදුනා කියලා කියනවා. එක පහනයි. වාර කීයද? 32යි. මොකක් කරපු නිසාද? පහනක් පිදු අසරිමත් පින්කම පින්වත්නි. ඔබට පුළුවන් ද බැරිද කියලා දැන් ඔබ හිතලා බලන්න. දැන් මේ පින්කම කරන්නේ මොනවද ඕන? දැන් ඔයතුගේ මී ගහක් ළඟට යන්න වෙන්නේ හාඳුරු දේව නැගිටලා. මං කියන්නේ ඒක නෙවෙයි පින්වත්නි. එක පොල් ගෙඩියක තෙල් ටිකක් ඉඳ ගන්න. මොකක්ද? එක පොල් ගෙඩියක තෙල් ටිකක් ඉඳ ගන්න. මේ පැත්තත් පොල් ත්‍රිකෝණෙනේ. මං හිතන්නේ මේ කෙනෙක්වත් ඇති කියලා පොල් ගහක් නැති මිනිස්සේ.
එක ගහකින් ඔයත් එක ගෙඩියක පොල් ගෙඩියේ තෙල් ඉඳ ගන්න. ඒ විදිහට පහන හදන්න. පහන හදලා පූජා කරන්න කවුරු වෙනුවෙන්ද? තුන් ලෝකයක් සනසවදාල බුදුරජාණන් වහන්සේට රිදී ආලෝකයක් මෙන් මගේ මේ පහනේ ආලෝකය පූජා වේවා කියලා පූජා කරන්න පින්වත්නි. 30 දේවතාවක් සක්දිවි රජ වුණා. කීවතාවද? 30 දේවතාවක්. ඊළඟට කියන හත්වතාවක් කවුරු වුණා කියලාද? සක්විති රජකම ලැබුවා කියනවා. කීවතාවද? හත්වතාවක්. කවුද වුණා කියන්නේ? සක්විති රජ වුණා. දැන් ඔයත් ආයි පහම් පුදල මොකටද ආයි මේ කාම ලෝකෙට එන්නේ? කාම ලෝකෙට එන්නද මේ මනුස්ස ලෝකෙට ආවේ? ඒකට නෙමෙයි අපි බණ අහන්නේ. අපි බණ අහන්නේ මොකටද? නිවන් දකින්න. දැන් එහෙම කියන අය ඉන්නවද නැද්ද? එහෙම කියන අය ඉන්නවා. ආමිසයට ගරහන ඉන්නවද නැද්ද? ඔයත් උන්ට හම්බ වෙලා නැද්ද? අපරාධ උච්චර මල්ලප්ප පූජා කරන්නේ දුප්පත් මිනිසුන්ට බත් පාර්සල් 100ක් ගහලා කන්න දෙන්න තිබ්බනේ කියලා කියන අය ඉන්නවද නැද්ද? පින්වත්නි, මෝඩ මිනිස්සුන්ගේ වචන වලට උත්තර හොයන්න යන්න එපා. එයාට කියන්නේ කවුරු කියලාද? මෝඩයන්ට උත්තර දුන්නට පිළිතුරු හම්බෙන්නේ නැහැ. ඒ මෝඩකම හැටි පින්වත්නි. හරියට මේ වගේ ඉර පායලා තියෙනකොට මොන මෝඩ මිනිහද ටවුන් එකක් මැද්දේ ටෝච් එකක් පත්තු කරගෙන ඉන්නේ. ඉර පායලා තියෙනකොට දවල් 12ට පින්වත්නි ඔබ හිතන්න ටෝච් එකක් ගහගෙන ඉඳීද හලාවත ටවුන් එකේ කවුරුත්? ඉඳීද? ඉන්නේ? ඉන්න. එහෙම කෙනෙක් ඉන්නවා දැක්කොත් ඔයත් කියන්නේ කවුරු කියලාද? ඇත්තම කියන්න. ඔය වචන මේක නටත් කියන්න. පිස්සෙක් කියලා අනුකම්පා දක්වන්න. ඇයි? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක් තුල බුදු කෙනෙක් මුණ ගැහුනේ කල්ප කාලාන්තරයකට පස්සේ පින්වත්නි. ඒ අවස්ථාව ආයෙම ගැහැර ගන්න එපා. දුප්පතුන්ට සැලකුවා කියලා ලෝකෙ දුප්පත් මිනිස්සු නැති වෙන්නේ නැහැ. ඔබ හිතන්නේ ඇමරිකාවේ දුප්පත් අය නැද්ද? එංගලන්තේ දුප්පත් අය නැද්ද? ඕස්ට්‍රේලියාවේ දුප්පත් අය නැද්ද? මේ පැත්තේ ගොඩාක් අය ඉතාලි වලනේ. අහන්න කතා කළොත් ඇත්තෝ ඒ රටේ දුප්පත් මිනිස්සු නැද්ද කියලා. දුප්පත් මිනිස්සුන්ගෙන් තොර මේ කාම ලෝකේ එක තැනක් නැහැ. මෙතන දුප්පතුන් නැහැ කියලා මේ කාම ලෝකේ පෙන්වන්න තැනක් නැහැ. තීරිසං සත්වය ගත්තත් බල්ලෝ ගත්තත් දුප්පත් බල්ලෝ ඉන්නවා. අලි ගත්තත් ආඳුරනේ දුප්පත් අලි ඉන්නවා. කණ්ඩ නෙමෙයි වතුර ඩිංගක් නැති අලි ඉන්නවා. මේ කාම ලෝකේ හැම තැනම තියෙනවා. මොකක්ද? දුප්පත්කම. ඇයි දුප්පත්කම තියෙන්නේ? සසර නොදුන්න කෙනාට නොලැබෙනවා. ගොඩාක් බලන්න පින්වත්නි, දුප්පත් මිනිස්සුම තමයි හොරකම් කරන්නේ. හොඳට බලන්න. දැන් ඔයත් වහයි එහෙනම් මේ අහුවෙන හොරුත් එක්ක බැලුවා මහඳුරුනි දුප්පත් නෑනේ කියලා. ඇතුළාන්තයෙන් පින්වත්නි පිරිහිච්ච දුප්පත් මිනිස්සු ඉන්නේ. දුප්පත්කමේම රහස තමයි පින්වත්නි සොරකම් කිරීම. ආයි මොකුත් හිතන්න එපා. මොකුත් හිතන්න එපා. ඒකම තමයි සසර විපාකය. ආන්ගේ බඳු සිත් තියන අය තමයි පින්වත්නි සොරකම් කරන්න හිත ඇති වෙන්නේ. කවදාකවත් හිත පොහසත් කරගත්ත පොහසතාගේ කියන්නේ ශ්‍රද්ධාවෙන් බලවත් කරගත්ත පොහසතාගේ සිත කවදාකවත් පින්වත්නි හොරකමට නැවෙන්නේ නැහැ. එයාගේ මේ ඔයතු හිතයි දැන් දුප්පත් කියලා කියන්නේ මේ හාඳුරන ගෙවල් දොරවල්ද කියලා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ඔබ හිතපු දේ නෙමෙයි මම මේ කිව්වේ. මං කිය ශ්‍රද්ධාවෙන් දුප්පත් කෙනෙක් වෙතොත් ඒක නා පින්වත්නි හොරකමේ යනවා. ඒ කියන්නේ මේ පොල් ගස් කඩන හොරකම නෙමෙයි මම මේ කිව්වේ. එයා තවත් කෙනෙකුට පිනක් කරගන්න දෙන්නේ ඒ පින හොරකම් කරනවා පින්වත් වළක්වනවා. මං කිව්වේ ඒ අර්ථයෙන්. එහෙම නැතු මේ ගෙවල් දොරවල් නැති යාන වාහන නැති දුප්පත් කතාව නෙමෙයි. ඒ කියන්නේ ඔබ දකින කාම ලෝකේ දුප්පත්කම නෙමෙයි මම මේ කිව්වේ. මං කිව්වේ අභ්‍යන්තරිකව තියෙන ಗುಣ දුප්පත් පින්වත්නි ඒක නා තව කෙනෙකුට ಗುಣ වගා කරගන්න දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? එයාගේ දුප්පත්කම ඇතුළාන්තයෙන් පිරිහිලා. ඒ බඳු කෙනෙක් කිව්වොත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ රොච්චර කරලා මොකටද? එක මලක් පූජා කළත් ඇතිනේ. ඒකට කියන්නේ ඔයාට තුනට මට මදි. හොඳට බය නැතුව කියන්න. ඒකට කියයි අම්මට තාත්තට ඇඳුමක් අරන් දෙන්න තිබ්බනේ ඔය සල්ලි වලින්. ඔව් කමක් නැහැ. ඒ ඇඳුම අඳින්නේ රාගය වෙනුවෙන්. මේ මල් ටික පූජා කරන්නේ විරාගය වෙනුවෙන්. එයාට ගෙදර හදන්නේ රාගය වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ සඳුන් කුටි හදන්නේ විරාගය වෙනුවෙන්. මං රාගය රස කරන්න ආවේ නැහැ.
මම මොකක් රැස් කරන්නද ආවේ? විරාගයෙන් සිත බලවත් කරගන්න ආවේ. දුප්පතෙකුණත් කමක් නැහැ කියලා පින්වත්නි. ශ්‍රද්ධාව නම් හීන කරගන්න යන්න එපා. මං ඉන්නවත් පින්වත්නි දැන් කොටසක් හාමුදුරුවෝත් ඉන්නවා අපේ හඳුරන්නේ. කොටසක් හාමුදුරුවෝත් ඉන්නවා මොකක්ද? මේ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා තියලා වැඩක් නැහැ කියන ඉන්න හරක් ටික. ඉන්නවද නැද්ද? ඉන්නවා. මොනවා කරන්නද පින්වත්නි ශ්‍රද්ධාව මෝරලා නැත්තම් අනුකම්පා කරනවා හැරෙන්න. කුඩා ළමයි වරදක් කරද්දී ඔයත් ගහන්නේ නැහනේ. ඇයි ගහන්නේ නැත්තේ? නොමේරු මනසක් ඇති අය කියලා ඔයත් උන්ට දැනෙනවා. නොමේරු ශ්‍රද්ධාවක් ඇති මිනිසුන්ට අනුකම්පා දක්වන්න. උත්තරයක්වත් දියන්න යන්න එපා Facebook එක. දැන් ආම්දුරන හොඳ මද්දකීම ඇති. අර අපේ මේ කොරළෑගම හාමුදුරුවන්ගේ පන්සලේ තියෙනවා ජීවමාන බුදුරජාණන් වහන්සේට වෙන් කරපු කුටියක්. ඔක මාත් දවසක් බලන්න ගියා පින්වත්. ඔය විවෘත කරපු දවසේම මේ ඉන්න සමාජයේ මිනිසුන් පුදුම තියනවා පින්වත්නි. හීනමානයක් භාගතුන් වහන්සේට කරනෝ නම් පුදුම පෙරේතකමක් තියෙන්නේ. අපේ පන්සල් හරි දුප්පත් පින්වත්නි. මම මෙහෙම කිව්වා කියලා කවුරුත් මට බනින්න ඕනේ නැහැ. ඔයත් ඉතාලියට ගිහපු වෙලාවක බලන්න ඉතාලියේ තියෙන පල්ලිවල තියෙන ස්වභාවය. දිලිසෙනවා පින්වත්නි. දිලිසෙනවා. රෝමේ පල්ලිවලට ගිහිල්ලා බලන්න. ඔයත් උන්ගේ නෑදෑයෙක් ඉන්නවනම් කියන්නකෝ පුතා ෆොටෝස් 10 15ක් ගහලා එවන්නකෝ චන්දි මහඳුර කිව්වා කියලා. දලදා මාලිගාවක් නෑ එච්චර. මං සාක්ෂි කියනවා. හැබැයි පින්වත්නි එක කිතුණු භක්තිකයෙක් ඒකට පෙරේතකම කියලා හලන්නේ නැහැ. කවදාකවත් එයාලා කරන්නේ කරනවද? මේ ඔක්කොම ಜಾති ටික තියෙන්නේ සිංහල කලවම් බෞද්ධයට. ධර්මපාලතුමා කිව්වනේ සුද්ධෝ මේ රටේ මිනිස්සුන්ට සුදු දරුවෝ දීලා ගිහිල්ලා තියෙනවා කළු පාට හැමකට. ඒ බඳු අයට දිරවන්නේ මේ බුද්ධ ශාසනය. අද වගේ හිටියන විසාක අම්මට පින්නත් ගහනවා මු. ඇයි? මොකටද සඳුන් නමරන්නේ සංඝයාට වළඳ මේ බුද්ධ ශාසනය හරි පීවිතුරු දහමක් පින්වත්නි. සංඝයා වළඳලා ඉවර වෙනකන් සඳුන් නමරලා තියනවා සංඝයාගේ පිටිපස්සේ ඉඳගෙන. කියන්නේ සංඝයා දානි වළඳනවා. සඳුන් නමරනවා. ඒ සඳුන් නමරන්නේ සංඝයාට සුවඳින් වළඳන්න. සංඝයා මෙහි දානි වළඳනවා. උණු ආහාර පිළියෙල කරනවා කියන එහා පැත්තේ. ඇයි සංඝයාට උණු ආහාර පිළිගන්න. අද කළා නම් පින්වත්නි ඉඳලා ඉවරයි. ඔය හිතනවද නැහැ කියලා? ශ්‍රද්ධාව මෝරපු කෙනෙක් වෙන්න. මොකක් මේරුවත් වැඩක් නැහැ පින්වත්නි. කුමක් නැත්තන්ද? ශ්‍රද්ධාව මෝරලා නැත්තම්. මේ හාමුදුරු බොහොම ශ්‍රද්ධාවෙන් අර පහන පූජා කළා. අවසානයේදී අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිද්ද උරුමුණා පින්වත්නි. මොකක් දුරුමුනේ? පැවිද්ද. නිකං පැවිද්දක් නෙමෙයි උරුමුනේ. මොන පැවිද්දක්ද? ඒහි භික්ෂු පැවිද්ද පින්වත්නි. ආයේ දුක් විඳ විඳ ගියේ නැහැ පස්සේ. බුදුරජාණන් වහන්සේගේ දකුණු අත දික් කරද්දිම 60 වයස දැන් 60 වයස් පිරුණාම කිය දුවත් හිතයි අයියෝ හකුත් බහල කොණ්ඩෙත් පැහිච්ච කෙනෙක් කියලාද මහාන වෙන්න කියලා නෑ. 60 වයස් කියලා කියන්න පිනති තරුණ වයස. ඇයි? පූර්ණ ආයුෂ අවුරුදු 120යි. 122කට බෙදුවාම 60යි. එහෙනම් මොන කාලෙද? තරුණයෙක් ලෙස පැවිද්දටපත් වුණා. කොච්චර දවසක් ගියාද රහත් වෙන්න? තප්පරයක්වත් ගියේ නෑ පින්වත්නි. හිසේ කෙස් කපල ඉවර වෙනකොටම රහත් වෙලයි සිවුර ලැබුණේ. රහත් වෙලයි සිවුර ලැබුණේ. ගිහියෙක් රහත් වුණා. රහත් වෙලා පැවිද්දෙක් තමයි. කවුද? ගිහි රහත් කෙනා පැවිදි වුණා. බැරි වෙලාවකවත් පින්නත් පැවිද්දට පින තිබ්බේ නැත්තම් දින 7කදී කලුරිය කරනවා. කවදාකවත් ගිහියෙක් පින්නත් රහත් වෙලා ගෙදර ඉන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දින 7කදී අනිවාර්යයෙන්ම කලුරිය කරන්න ඕන. එතනින් ගැලවෙන්න නම් පැවිද්දටපත් වෙන්න ඕන. පැවිද්දටපත් වෙච්ච නිසා මේ බුද්ධ ශාසනය තුල ගුණ වඩමින් කටයුතු කළා. ඔබටද පින්වත්නි මේ ආරණ්‍යෙහි ගුණ වඩන්නට ශ්‍රද්ධාසිත බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පැය ඉවරයි. බණත් ඉවරයි. වෙලාව ගියා දනුන්නේ නැහනේ. මම බණට වඩිනකොට ඇත්තටම අදිස්ථාන කරලා කුටියෙන් එළියට වඩින්නේ. හෙට මට තියෙන බණ 6ක්.
8 9 9 10 ආය 12 1 1 2 ආය රෑ 7 ආය සජීවී එකක් තියෙනවා රෑට. හැම වෙලාවකම පින්වත්නි මම මේ සූත්‍ර ටික කියවලා ඉවර වෙද්දී බොහෝම ශ්‍රද්ධාවෙන් අධිෂ්ඨාන කරනවා සදහැවත් දායකයන්ගේ සිත් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න කුසල් සිත් බලවත් වෙන්න කියලා. ඒ නිසාම වෙලාව යනවා දැනෙන්නේ. මං කියවන හරියට මං ඉවර කරනවා 8:25ට කියලා. 8:25යි. අද ඔයත් හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා මේ උදා කරගත්ත පුණ්‍යවන්ත කාලය ආපතේ නම් අරින්න එපා පින්වත්නි. දරුවෝ යන්න කිව්වත් කියන්න කමු පස්සේ මම බණ අහන්න යනවා කියලා. ඇයි එක වේලක් නොකා හිටිය කියලා මැරෙන්නේ නැහැ පින්වත්නි. ඔයත් එහෙමම කියන්න. පුතා සතියකට මේක දවසයි මට තියෙන්නේ මම යනවා. එදාට ඕනනම් ඔය පිට්ස් එකක් ගෙනලා හරි කන්න. ඒක මට කමක් නැහැ. මං අද යනවා. මොකටද යන්නේ? බණ අහන්න. මේ තොරණෙන් ඇතුල් වුණාට පස්සේ පින්වත්නි මොකෙක් එක්කන්වත් කතා කරන්න එපා. මොකෙක් එක්කන්වත් කතා කරන්න එපා. දරුවෝ සෙල්ලම් කරයි වැලි මළුවේ. අතහරලා දාන්න. ආයෙ හොයන්න එපා. ආයෙ හොයන්න එපා. යනකොට හොයන්න කෝ කියලා. සර්පෙක් ගහලා මැරිලා හිටියත් ඔයත් හිතන්න මොකක්ද? මම බණ ඇහුවේ ශ්‍රද්ධාවෙන් නම් සුවපත් වෙන්න කියලා. ඒක ඔබ ගාව තියෙන ගුණයක් පින්වත්නි. මං ඔබට කියන්නේ මෙච්චරයි. ඔය දරුවෝ කියන අයත් ඉන්නේ අවුරුදු 60යි. කවුරුත් පින්වත්නි මිනිහත් එක්ක බලට පණින්න එකෙක් නැහැ. ඔයත් හිතනවද අවුරුදු 50ක් දන් දෙයි කියලා? එහෙම දෙන කෙනෙක් නැහැ. එහෙම දෙන කෙනෙක් නැහැ. දරුවෝ කියන්නේ සසර ගනුදෙනුවක්. ස්වාමියා කියන්නේ සසර ගනුදෙනුවක්. බිරිඳ කියන්නේ සසර ගනුදෙනුවක්. ඔය ගනුදෙනු තමයි පින්වත්නි වෙහෙස. ඔය ගනුදෙනු ගලවන්න තමයි ධර්මය. ඒ නිසා ඔයත් බණ අහන්න එන්න කීසි කෙනෙක් එක්ක කතා කරන්න එපා. ඉඳ ගන්න පුටුවක් නැත්තම් බිම ඉඳගෙන බණ අහන්න. කෝ පුටුව කියලා අහන්න එපා. කෝ පුටුව කියලා අහන්න එපා. ඔබ දක්ෂ වෙන්න නිහඬව බුදුගුණ වඩන කෙනෙක්. ඒ කියන්නේ මේ විශ්වයක රිද්ම් එකක් තියෙනවා පින්වත්නි. මම මේ කියන එක ඕනනම් කරලා බලන්න. මේ භූමියටම අනන්‍ය වෙච්ච වෙනම රිද්ම් එකක්. මේ ආඳුරන්න මං හිතන අහුවෙන ඕක. පාන්දරට කිසි සද්දයක් නැහැ නේ ආඳුරනේ. මං ඕක අත්දින්දෙම ලංකතිලකින් නැද්දි. දැන් මට ඒ ලාභේ නැහැ. මං ඉස්සර ලංකතිලකින් නැද්දි යනවා තේවාවට. කළුගලෙන් නගින්න ඕනේ පඩි 172ක්. උදේම නගින්න ඕන. පින්වත්නි උඩට යනකොට එකම රිද්ම් එකක් මේ විශ්වයෙන් මට ඇහෙනවා. ඔබට ඒ ශබ්දය ඇහෙනවා මේ භූමියේ. එකම විදිහට කොලාතු හෙල්ලෙනවා. ඒකන නිහඬ බව තියෙන්න ඕන පින්වත්නි. නිහඬ බව තියෙන්න ඕන. නිහඬ බව රැකගෙන බණ ටික අහන්න. මේ තොරණෙන් එහාට ඕන දෙයක් කතා කරන්න. ඒ පාර රාගය වෙනුවෙන්. ඒ පාර ද්වේෂය වෙනුවෙන්. ඒ පාර මෝහය වෙනුවෙන්. මේ කුඩා ඉඩම් කැබැල්ල විරාගය වෙනුවෙන්. ඒක තුලට ඇවිල්ලා විරාගය වඩන්න. සංඝයා දකින්නකොට ಗುಣ ගණ හිතන්න. සමනානංච කාටවත් කියන්න එපා. ඇතුළාන්තයෙන් ඔබ දකින්න අනේ මම පින් කළා ශ්‍රමණෙක් දකින්න. ඔච්චරයි. ආයෙ පින්වත් ඔබ පැන්හලක් දකින්න සතුටු වෙන්න. මේ ගෞතම බුදු සසුනට පැන්හලක් පූජා කරපු පිනක් මන් දැක්කා. ආයෙ ඔබ සක්මන් මළුවක් දකින්න ආයෙ හිත හදාගන්න මොකක්ද? සක්මනින් කෙලස් මල නිම කරගන්න සුදුසු භූමියක් මට දැක්කා. ඔබ මල් ටිකක් දකින්න අපමණ බුදු ගුණය උදෙසා පරසතු මදාරා මල් මෙන් මල් පූජා කළා මන් දැක්කා. ඔබ ආයේ පහනක් දකින්න විදුලි ආලෝකයක් බඳු ආලෝකයක් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පිදූ බව මම දැක්කා. ආයමත් ඔබ බණ අහනකොට හොඳට බණ ටික අහන්න. අවබෝධයෙන් විදර්ශනාව වැඩෙන ධර්මයක් මම ඇසුවා. පින්වත් ඔබෙන් බලන්න පුරුදු වෙන්න. එතකොට ඔබට සොදුරුතුම හමුවීමක් මේ විශ්ව මුණ ගැහෙනවා. මේ පුරා වස්තුම්මස මුළුල්ලෙහිම ඔබට ඒ බඳු පින් සිතුවිලි බලවත් වීම පිණිස මේ උතුම් ධර්ම දානයේ පිහිටක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද මේ උතුම් පින්කම බොහෝම සත්පුරුෂ සූදානම් කරගත්තේ ඔක්කම්පිටියේ කස්සප නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයේට
මෙහිණින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් මියගිය දෙමාපියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ට අකල් මරණයටපත් වූ චමින්ද හේරත් යොනුර හේරත් තිසරණේ නිම්රේකා රණතුංග BMK බාලසූරිය ආර් විජේරත්න ප්‍රේමා හෙට්ටිය ආරච්චි දූපුතුන්ට කිසිම ආත්ම භවයකදීම වල් අකල් මරණයක් අත් නොවේවා කියන ප්‍රාර්ථනාව. සුජීවත්ව සිටින ස්වාමි පුරුෂයා දූ දරුවන් සහෝදර සහෝදරියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් බව නිරෝගී බව සැලසේවා කියන ප්‍රාර්ථනාව. කොක්කාවිල සුසිලා ඒකනායක මහත්මියගේ ස්වාමි පුරුෂයා වන පරලෝසපත් CTM කරුණාරත්න මැතිතුමා අබිලුණු වික්‍රමසිංහ මැතිතුමා දෙමව්පියන් වර්ග පරම්පරාගත ඥාතිවරු මේ පින් අනුමෝදන්ව සසර මඟ සැපවත් කර ගනිත්වා කියන ප්‍රාර්ථනාව. සුජීවත්ව සිටින සියලු දෙනාටම අකල් මරණ අත් නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් අදිෂ්ඨාන කිරීම. පීඑන්ද්‍රාවතී මහත්මියගේ දෙමාපියන් දෙපළ ඇතුළු මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින ස්වාමි පුරුෂයා දූපතුන් ඇතුළු සියලු ඥාතීන්ට සිත ප්‍රාර්ථනා කිරීමටත් එච්.එම්. කරුණාවතී මහත්මියගේ මියගිය දෙමාපියන්ට හා හදිසි මරණයටපත් වූ එච්.එම්. ධර්මසේන ස්වාමි පුරුෂයා ඇතුළු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින චන්දන පුතා ඇතුළු සියලු ඥාතීන්ටත් අසනීප තත්ත්වයෙන් පසුවන ජයන්ත රාජපක්ෂ සොහොයුරාටත් රත්නත්‍රය ආශිර්වාදය ලැබෙත්වා කියන ප්‍රාර්ථනාව. රසිකා නිල්මිනි මහත්මියගේ දෙමාපියන් දෙපළ ඇතුළු මියගිය සියලු ඥාතීන්ටත් සුජීවත්ව සිටින ස්වාමි පුරුෂයා නිපුණී භාග්‍යා සහ මදුෂිකා රවිශාන්දු දරුවන්ටත් සියලු ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියන ප්‍රාර්ථනාව. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් මට කුසල බාදුන් මගේ අම්මටත් මාව පෝෂණය කළ මගේ තාත්තටත් මාව පැවිදි කරගත් මගේ ආචාර්ය උත්තමයන් වහන්සේලාටත් ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරාධිපති අවසරයි යමුණුගම රාජගුරු විපස්සිනායක හාමුදුරුවන්ටත් සසර මඟ සැපවත්ව නිවන් මඟ වැඩේවා කියලා අධිෂ්ඨාන කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස නිච්ඡං වෘද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං